මේ කැලේදී හම්බ වෙන්න ඕනේ නැති සතු දෙන්නයි එකක් වලහ. වලහ හම්බ වෙනවා කියන්නේ ඔයා ජීවිතේ පිළිබඳ ආසාව අත්හැර ගන්න ඕනේ. අත්හැර ගන්න වෙනවා බෑ. කිසිම විදිහට බේරෙන්න බෑ. කනවා නෙමෙයි පතුරුව ගහනවා. ඌ ජීවිතේට පසුබහින්නේ නැහැ. වෙඩි තිබ්බත් වෙඩි ගාගෙන හරිනවා. මං ගතුවක් නෑ. මං කියන්නේ ඔය ආමිකේ කතාවකුත් කිව්වා ආමිකේ කට්ටියට හම්බෙලා මේ වෙඩි තිබ්බත් එහෙම බේරෙන්න බැරි සතා තමයි වලහ කියලා කියන්නේ. වැලහින්න කියන්නේ ඊට වඩා. වලහකින් චුට්ටක් වෙන්න පුළුවන් ඔය. වැලහින්නකින් තමයි බේරෙන්න බෑ. මම දවසක් නකල්ස් වල කඳු පහට ගිහිල්ලා ඒ පහට යන්න තියෙන්නේ මෙහෙමයි ළම දැන්. ඔහොම කන්දන් නගිනවා. ගස් නැහැ හොඳේ. කඳු මුදුන් වල ගස් නැත්තේ ඇයි? හුළඟ සැරෙන නිසා ගස් වලට පවතින්න බෑ. ඒ වගේ තියෙන්නේ මොනවද අර මේ මොනවද ඒවට නම කියන්නේ? අපි ඔය දැන් ගෙවල් වල හදන්නේ මිනිහ වෙන වටිනක චූටි ගහක් අවුරුදු 5ක් පරණයි කියලා කියන්නේ. බොන්සායි. 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 බොන්සායි කියන්නේ වයස වැඩි ගහ පොඩිනේ. කඳු උඩ ඔටෝ බොන්සායි තියෙනවා. ඒ කියන්නේ නැචරල් බොන්සායි තියෙන කඳු උඩ. අවුරුදු 100ක් විතර පරණයි ගහ. හැබැයි මේ මට්ටමේ. පුදුම ලස්සනක් පාට පාට. හරි ඒක නෙමෙයි. නගල්ස් වල ගිහිල්ලා පළනි පීක් කියන මෙහෙම යන්න තියෙනවා. ගියාට පස්සේ මෙහෙම පල්ලමක් තියෙනවා. ඔයක දිගේ දුවන්න පුළුවන්. හිතන්නකෝ පාර පේන්නේ නැද මීදුම. ආය සැප තමයි ඈ. ආය වෙනම ලෝකෙව අම්බෝ. පපුව පිරෙනවා නිකන් හීතල සුලං වලින් සුලං. මෙහෙම දුවගෙන කියලා ඔහම වන්ද පහටම ගියා. මට ඕනුණා පහෙන් එහාට යන්න. මං ඊට පස්සේ ටිකක් ගියා. වෙලාව දැන් හවස 4ට 3ට විතර ඇති. මට ඕනුනේ ගිහිල්ලා එහා පැත්තෙන් කන්දෙන් බැහැලා ගමට බහින්න වගේ එකට පාරක් නැහැ. යනකොට කොහොම හරි මේ තනිතලාවක් වගේ තියෙනවා. ඊට පස්සේ ඈතින් පේන පොරක් ඉන්නවා. හරිද? හරකෙක් කියලා මං හිතුවේ කුළු හරක් ඉන්නවනේ කැලේ. කුළු හරක් කියලා සමහර හින්දා සද්දන්තයිනේ. මං ඊට පස්සේ ෆෝන් එක zoom කරලා බැලුවා. බලද්දි තඩි වල්ලූරේ. හිතහන්කෝ මී හරකෙක් විතර සයිස් වල්ලූරෙක් කැලේදී හම්බෙන්න ඕන නැති සත්තු දෙවර්ගයයි ඉන්නේ. කොටියා අවුලක් නැහැ. කොටියා හම්බෙලක් තියෙනවා ඌත් දිව මාත් දිව්වා. يعني මම යනකොට පොර ගහක් උඩ රාස්සකල කියලා දෙනවා මේ 12 භාගය පැත්තේ හරිද? ඔකේ ඉන්නවා සුපිරි කොටියේ. මේ ඒ කොටිය මම යනකොට මම දැන් පාර හොයාගෙන යනකොට එකපාරම කැලෙන් එළියට මතුවෙච්ච ගමන්ම මූ ගහ උඩ ඌත් බය වුණා මට මාත් බය වුණා ඌ පැන උපාර ඌගේ සයිස් එක කියන්නේ පොළව අර හෙල්ලෙන ගතිය තියෙන්නේ ඒ ගතියක් දැනෙනවා ඌත් කඩාගෙන දිව්වා මාත් කඩාගෙන දිව්වා ඒ අය මේ කැලේදී හම්බෙන්න ඕනේ නැත්තේ සතු දෙන්නයි එකක් වලහ වලහ හම්බෙනවා කියන්නේ ඔයා ජීවිතේ පිළිබඳ ආසාව අත්හැර ගන්න ඕන අත්හැර ගන්න වෙනවා බෑ කිසිම විදිහට බේරෙන්න බෑ කනවා නෙමෙයි පතුරුව ගහනවා ඌ ජීවිතේට පසුබහින්නේ නැහැ වෙඩි තිබ්බත් වෙඩි ගාගෙන හරියනවා මං ගතුවක් නෑ මං කියන්නේ ඔය ආමේකේ කතාවකුත් කිව්වා ආමේකේ කට්ටියකට හම්බෙලා මේ වෙඩි තිබ්බත් එහෙම බේරෙන්න බැරි සතා තමයි වලහ කියලා කියන්නේ වැලහින්න කියන්නේ ඊට වඩා වලහකින් චුට්ටක් බේරෙන්න පුළුවන් ඔය වැලහින්නකින් නම් බේරෙන්න බෑ කොටියා බයයි කොටියා කියන සතා අයි කන්ටැක්ට් වුණොත් ඉවරයි ඒ කියන්නේ කොටියා ඇටැක් කරන්නේ බයටම තමයි අපි හිතුවට කොටියා පොරක් කියලා කොටියා පොරක් තමයි. හැබැයි කොටියා මිනිස්සුන්ට බයයි. ওই ගම්වල මිනිස්සු කියන්නේ මේ කොටියාට මිනිස්සෙක් දැක්කට පස්සේ දවස් 7ක් උණ ගෑනවා කියලා. එතනින් පස්සේ කොටියා හොයන්නවත් බෑ. කොටියට උණ ගෑන්නේ. කොටියා සාමාන්‍ය පොඩි සතෙක් නෙමෙයි මේ හරකෙක් වගේ දිගයි. එන්න දිගයි. එන්නම සද්දන්තයි. මේ එනවනේ ඔය හරක්කේ මරගෙන එනවා. හැබැයි මිනිස්සෙක් දැක්කම අය අහලා ගම් කියන්නේ දවස් 7කටවත් පේන්නේ නෑ ඌ. එතනින් එහාට නෑ. හැබැයි වල්ලූරට හම්බුනොත් ඌ දැක්කා ගියා හරි ඊට පස්සේ ඌ රෙඩි වෙනවා මෙහෙම කරලා ඔව් ඒක ජෝක් නෙමෙයි උන් සමහර එලි බහින්න හවස් යාමෙට උට රැට නිකන් එලියට ගිහලා ටෝච් එකක් ගහලා උගේ ටෝච් එක උගේ හැඩව දුනොත් අම්මට ඉවරයි ඌ ටෝච් එක එළිය හොයාගෙන එනවා ඒ කියන්නේ පුදුම ගේමක් කිල්ලන්නේ මැරෙන්නවා යන්නේ ඔය කැලේවල වල අහලා තියෙ ඔය ගම්බද වල බයික් එකේ එහෙම රැට එහෙම පාර දුනොත් ඌ බයික් එකේ ඇවිල්ලා හැප්පෙනවා මැරෙනකන් හැප්පෙනවා ඌ මැරෙනවා ඌ බයික් එකේ ඔය එහෙම සිද්ධ වුණා තිබ්බ බයික් එක ගිහිල්ලා එළිය වැදිලා ඌ කඩාගෙන විදින ඇවිල්ලා ඌ හැප්පිලා බයික් එකෙත් කැඩිලා ඌත් මැරලා වලහ කියන්නේ හම්බෙන්න එපා වලහ මේ කැලේ නෑ වීලකලා අපි තමයි මොකද අරු ඉන්නව හැමතැනම ඌර හැමතැනම ඉන්නවා ඌරගෙත් වල්ලූරා කියන එක අහුනොත් ඉවරම තමයි තියෙන්නේ ඌත් රැයට ඔව් දවල්ට නෑ උන් කොහෙද නිදාගෙන ඉන්නවා right